ආයුබෝවන්. අදත් අපි පොතක වර්ණ තුලින් තවත් ලස්සන පොතක් ගෙනාව ඔයාලත් එක්ක කතා කරන්න. අද මම ගෙනාවේ ඇත්තටම පරිවර්තන කෘතියක්. මේක ඉන්දියානු ලේඛකයෙක්ගේ කෘතියක්. අපි බලමු මොකක්ද කියලා. The Girl in Room 105. 105 කාමරයේ තරුණිය. මේ පොත ඇත්තටම ඉන්දියානු කතුවරයෙක් කිව්වනේ මම. ඒ තමයි චේතන් භගත් කියන මොහු ඇත්තටම තරුණ ලේඛකයෙක්. එතුමාගේ පොතක් තමයි මේක. මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ දිලීප ජයකොඩි මහතා විසින්. මේක ඇත්තටම සුරස පොතක්. ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. 2019 තමයි ප්‍රථම මුද්‍රණය සිද්ධ වෙලා තියෙන්නේ මේ පොතේ. මම ඇත්තටම ඉන්දියානු පොතක් කියවපු පළවෙනි අවස්ථාව මේක. ඉන්දියානු කතුවරයෙක්ගේ පොතක් කියවපු පළවෙනි අවස්ථාව මේක. වැඩි විස්තරයක් දන්නේ නැතුව කියවපු පොතක් මුලදිම හරියට දැනගෙන හිටපු පොතක් නෙමෙයි. පෙරවදන කියවලා අපි මං ගත්ත පොතක් කියවන්න. හැබැයි කියවගෙන යනකොට තේරුණා මගේ තේරීම නිවැරදි කියන එක. ලස්සන පොතක්, තවත් ලස්සන පොතක්. ඊටාම අර දැන් තරුණ ලේඛකෙක්නේ. තරුණ ලේඛකෙක් වුණාම දැන් සාමාන්‍යයෙන් තරුණයෝ අතර භාවිතා වෙන භාෂා විලාසය, තරුණයෝ අතර කතා කරන විදිය, දෙබසුව මාරු වෙන විදිය, ඒ විදිහටම භාවිතා කරලා තියෙනවා මේ පොතේත්. ඒක විශේෂ ලක්ෂණයක්. මොහුත් ඇත්තටම තරුණ ලේඛකෙක් නිසා වෙන්න ඇති ඒ විදිහටම භාවිතා කරලා තියෙන. ඒ නිසා ඇත්තටම මේ පොත හරිම පහසුවෙන් කියවගෙන යන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඊටාම පහසුවෙන් ඕනම කෙනෙකුට කියවන්න පුළුවන් පොතක්. සංකීර්ණ භාෂා විලාස භාවිතා කරලා නැහැ. ඒක විශේෂ ලක්ෂණයක්. සරලව භාවිතා කරලා තියෙනවා භාෂාව, වචන භාවිතය, වාක්‍ය භාවිතය හරි සරලයි. ඉතින් ඒ නිසා ඊටාම පහසුවෙන් කියවගෙන යන්න පුළුවන් පොතක්. එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක්. මේ පොත ඇත්තට මේ පොතේ දැන් ප්‍රධාන චරිත විදිහට ඉන්නේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි එක්කෙනෙක් තමයි සාරා ලෝන් කියන චරිතය, තරුණියක්. අනිත් කෙනා තරුණෙක්. ඔහු කේෂව් රාජ් රෝහිත් කියන තරුණයා. ඉතින් මේ දෙන්නා ගැන ලියවිච්ච පොතක් කිව්වොත් නිවැරදි. හැබැයි දැන් තරුණයෙක් සහ තරුණියක් කියපුවම ඔබ දන්නා අනිවාර්යයෙන් මේ දෙන්නා සම්බන්ධයෙන් මේ දෙන්නගේ සිදුවෙන ආදර කතාවක්, නැත්නම් ආදර පළහිලව්වක් සම්බන්ධ කතා පොතක්. හැබැයි මේක සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස් විදිහේ කතාවක්. ඒකයි මේක ඇත්තටම විශේෂ පොතක් වෙන්නේ. අපි දැන් ආදර කතා ගොඩාක් කියවලා තියෙනවානේ ආදර කතා පොත්. ලංකාවෙත් විශේෂයෙන් ඉතින් ආදර කතා පොත් බහුල වශයෙන් අපිට දක්නට ලැබෙනවානේ. හැබැයි ඒකට වඩා මේක ගොඩාක් විශේෂයි. විශේෂයෙන් මේක ඉන්දියානු පොතක්. එතකොට මේ ඉන්දියානු තරුණයෙක් සහ තරුණියක් අතර සිද්ධ වෙන ආදර කතාවක් නේ. එතකොට මේක ඇතුලේ ගොඩාක් වෙලාවට ඉන්දියානු සංස්කෘතිය ගැන, ඉන්දියානු සමාජය ගැන බොහොම ගැඹුරින් කතා කරලා තියෙනවා සමහර තැන්වල. විශේෂයෙන්ම මේ තරුණිය සහ තරුණයා ගැන විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මේ තරුණිය මුස්ලිම් ජාතික තරුණයා හින්දු භක්තික තරුණයෙක්. එතකොට මේ දෙදෙනා අතර මේ ආදර පළහිලව්වේදී ආදර කතාවේදී සිදුවන ගැටලු ගැන බොහෝ සෙයින් මේකේ කතාවට භාජනය කරලා තියෙනවා. හැබැයි විශේෂත්වය දැන් මේ පොතේ මේක ආදර කතාවකින් ආරම්භ වුණාට, මේ දෙදෙනා අතර ආදරයක් සම්බන්ධව කතාව ආරම්භ වුණාට පොතේ මැද භාගය කියන්නේ මුල් පරිච්ඡේදයෙන් පසුව වගේ කතාව වෙනත්ම මගකට යොමු වෙනවා. අර ආදර කතාව ඇතුළෙන් වෙනත් ඛේදවාචකයක් සම්බන්ධයෙන් කතාව විශේෂයෙන් යොමු වෙනවා. විශේෂයෙන්ම ඝාතනයක් සම්බන්ධ සිදුවීමක් සම්බන්ධයෙන්. ඉතින් ඒක ගොඩාක් විශේෂ කාරණාවක්. එතන ඉඳන් පොත අවසාන වෙනකම්ම මේ ඝාතනය සම්බන්ධයෙන් කරුණු කාරණා හොයා ගැනීමක්, සොයා බැලීමක් සිදු කිරීමක් තමයි ඇත්තටම පොතේ කියවෙන්නේ. ඒ නිසා ඇත්තටම කුතුහලය දනවනවා පොත පුරාම. කුතුහලය කියන දේ පොත පුරාම තියෙනවා. ඒ වගේම දැන් මම කියවනේ මේ තරුණිය සහ තරුණයා වෙනත් ආගම් දෙකක දෙන්නෙක්නේ. දැන් විශේෂයෙන් අපි දන්නවා ඉන්දියාව කියලා කියන්නේ බොහෝ සෙයින්ම
ඔය ආගම් අතර ගොඩක් ගැටලුත් ඇති වෙන රටක්. විශේෂයෙන්ම ආගම් දෙකක තරුණයෝ සහ තරුණියන් අතර ඇති වෙන ආදර සම්බන්ධතාවවලදී දෙමෝපියන්ගේ විශේෂයෙන්ම බලපෑම් සිද්ධ වෙනවා. විශේෂයෙන් ආගම් දෙකක් අතර නිසා. එතකොට ඒ බලපෑම මේ පොතේ ඒ විදිහටම පෙන්නලා තියෙනවා. කොයි විදිහටද බලපෑම් සිදු වෙන්නේ? එතකොට තරුණය සහ තරුණිය කොච්චර ඉන්දියානු තරුණයා සහ තරුණිය ඒ වගේ බලපෑම් වලදී කොච්චර අසරණ වෙනවද කියන එක ගොඩාක් හොඳට කතා වෙලා තියෙනවා මේක ඇතුලේ. ඇත්තටම මේ තරුණයා සහ තරුණිය අතර මේ ඇති වෙලා තිබ්බ ආදර සම්බන්ධය බිදී යාමකට පවා සිදු වෙනවා. බිදී යාමක් සිදු වෙනවා. ඉතින් ඒකට හේතුවත් ඔවුන් අතර තියෙන විශේෂම කාරණා ඔවුන් අතර ආගමික වෙනස්කම. ඔවුන් අතර තියෙන ආගමික වෙනස්කම් තමයි ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ. ඊට පස්සේ ඇත්තටම මේකෙදි තව විශේෂ කාරණාවක් කියන්න ඕන. දැන් අපි දන්නවා ඉන්දියාව කියලා කියන්නේ ගොඩක් අපි දන්න විදිහට ඉස්සර ඉඳලම ගොඩක් සංස්කෘතික වශයෙන් ඒ වගේම ඉහළ සભ્યත්වයක් තිබිච්ච රටක්. ඉතින් තියෙන රටක් තාමත්. ඉතින් එහෙම රටක වර්තමාන තරුණිය කොච්චරනම් දැන් මේ සංස්කෘතිය සભ્યත්වය කියන දේ මග ඇරගෙන ඉන්නවද? ඒ සංස්කෘතිය සහ සભ્યත්වය අතෑරගෙන ඉන්නවද? අතෑරගෙන සිටිනවාද? එය බැහැර කරලා තියනවාද කියන එකත් මේ පොතේ කතාවට ලක් වෙනවා. ඒ නිසාම වර්තමාන තරුණ පරම්පරාව මූණ දෙන ගැටලු ගැනත් පොතේ විශේෂයෙන් කතාවට ලක් වෙනවා. දැන් ඒක විශේෂ ලක්ෂණයක් විදිහට අපිට කෙලින්ම කියන්නේ නැහැ පොත ඇතුලේදී. පොත කියවගෙන යනකොට අපිට තේරෙනවා වර්තමාන ඉන්දියානු තරුණිය කොච්චර සભ્યත්වයෙන් සහ සංස්කෘතියෙන් ඈත් වෙලා තියෙනවද කියන එක. ඉතින් ඒකත් ඇත්තට මේ පොතේ මැද භාගයේදී සිද්ධ වෙන ඛේදවාචකයට ප්‍රධාන හේතුවක් කියලා පොත කියවනකොට මට හිතෙනවා. ඒ වගේම දැන් ඉන්දියාව කියන රටේ අපි දන්නවා කාශ්මීරේ විශේෂයෙන්ම යුද්ධ වාතාවරණයකුත් තියෙනවා. එතනත් ආගමික ගැටලු තියෙන තැනක් කාශ්මීරය කියන්නේ. හරිම ලස්සන ප්‍රදේශයක්. මේ පොතේදී කාශ්මීරය ගැනත් කතා වෙනවා. මේ පොතේ කතාව කාශ්මීරයේ සිදුවන යම් කාරණාවක් තියෙනවා. ඉතින් එතකොට කාශ්මීරයේ තියෙන සුන්දරත්වය ඇතුලේ කොච්චර භයානක දෙයක් හැංගිලා තියෙනවද කියන එකත් මේ පොත ඇතුලේ කතා වෙනවා. ඉතින් ඒ සේරම මේකෙදි සම්බන්ධ වෙලා තියෙනවා පොත ඇතුලේ. ඒකයි මම කිව්වේ මේක සාමාන්‍ය ආදර කතාවක් නෙමෙයි. විශේෂයෙන් ඝාතනයක් හා සම්බන්ධ සිදුවීමක් නිසා ඒකේ අභිරහස පොත අවසාන වෙනකම්ම තියෙනවා. ඒකයි මම කිව්වේ කුතුහලය ඉහළින්ම තියෙනවා මේ පොත පුරාම. අභිරහස විසඳෙන්නේ ඇත්තටම පොතේ අවසාන භාගයේදී තමයි. අවසානම පිටුව වෙනකම්ම අපිට මේ ඝාතනය සම්බන්ධ කාරණාව හරියටම විග්‍රහ කරගන්න බැරි වෙන අවසානයේ දක්වාම ඒ කුතුහලය ඒ දක්වාම ගෙනියනවා පොත පුරාම. හරිම ලස්සනයි. ලස්සන පොතක්. ඉතින් කියවන්න අනිවාර්යයෙන්ම. දැන් මේ පොතේ ප්‍රධාන චරිත දෙකක් තිබුණාට වැඩි වශයෙන්ම කතාවට භාජනය වෙන්නේ කේශව රාජ් රෝහිත් කියන චරිතය. ඔහු පොතේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම සිටිනවා. ඔහු ගැන නිතර මේ පොතේ කතාවට භාජනය වෙනවා. ඔහු මෙතනදී ඇත්තටම ඔහුගේ දක්ෂතා, ඔහුගේ තීක්ෂණ බුද්ධිය, ඔහුගේ ආත්ම ශක්තිය මේ හැම දෙයක් ගැනම කතාවට භාජනය වෙනවා. මම ආයෙත් කියන්නේ ඔයාලට කියවන්න අනිවාර්යයෙන් ලස්සන පොතක්. ලස්සන කතා තේමාවක් තියෙන කොයිම වෙලාවකවත් කම්මැලිකමක් හිතෙන්නේ නැති ලස්සන පොතක්. අනිවාර්යෙන් අරගෙන කියවන්න. කියවලා ඔයාලගේ අදහසුත් මගෙත් එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් ලස්සන පොතක් ගැන වීඩියෝවක් අරගෙන අපි එනකන් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ගිහින් එන්න. සුබ දවසක්.